හොඳ වුණත් නරක වුණත් ඒ අපේ බබානේ. ඉතින් අපි ගන්න ඕනේ එයාගේ පැත්ත. හරි හරි. එහෙනම් මගේ පැත්ත ගන්න හැමෝම කෝ බලන්න දාමුද subscribe පාරක්. එතකොට ඔය බෙල් එක උඩටත් පොඩි ඇඟිලි පාරක් දැම්මොත් තමයි මේ හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් කළ විගහින්ම ඔයාට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ඩගීට එයාගේ නෝනා සැන්ඩ්‍රියාගේ යෝජනාව හොඳින් හරි නරකින් හරි එයාලගේ බබා ඔලිවියාට තේ දැස්ස බඳලා දෙන්න ඕන කියලානේ. ඩගී නම් එයාගේ දෝනි ගැන හොඳටම දන්නවා. ඒ හින්දානේ එයාගේ දුව කියන්නත් ලැජ්ජ හිතෙනවයි කියන්නේ. ඒත් එක පිළිගන්න තරම්වත් මේ අම්මා කියන කෙනාට මොලයක් නැති හැටි නේද? ඔය අතරේ පේසලම හොයාගෙන යන ඔලිවියා එයාගේ අතට සල්ලි දීලා අමුතු පහේ ගේම් එකක් නේ බාර දෙන්නේ. ඔයාට සංදේශිව ඕන නම් ඔය ගෑණීන් ඔෆිස් එක ඉස්සරහට ඇවිත් ඔයා කෑ ගහන්න. කෑ ගහලා කියන්න සංදේශي ඔයාට කරපු ඔක්කොම ටික. ඔව් ඔය තිදස් කියන කෙනාටත් ඇහෙන්න හයියෙන්ම කෑ ගහන්න. මං ඒ වැඩේ කරන්නම් මිස්. ඒකට මට මේ සල්ලි ඕන නෑ මිස්. නෑ ඔක තියාගන්නකෝ. මොනාම හරි ඕන වුණොත් මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔලිවියා එයාගේ නම්බරේ දීලා මේ පලිගන්න හදන්නේ කාගෙන්ද? බන්දුකට පණ ඇරලා ආදරය කරන තමාසිගේ ශාස්ත්‍රය හං හිටියේ බන්දුකයා. ස්ත්‍රී සැප ගැන කියන්නකෝ කීවහම තමයි තමාසි හොඳට ඒ සැපේ තරම කනේ පාරකින්ම කියලා දුන්නේ. දැන් අරෝස් තිදැස්ගේ දෝනි ගේන්න ගිහින් ඉන්නේ. ඒකට චූටි නැන්දනම් කොහෙත්ම කැමති නෑ. මොකද මේ දීපල අයිති ඔය දෝනිටනේ. එයා මේ ගෙදරට ගෙනාවොත් එයාගේ දීපල එයාට දෙන්න වෙන නිසා තමයි චූටි නැන්දම් මෙච්චරටම අකමැති. ඉතින් මේ ඩයස් ගෑණි ටානියට කියන්නේ අරුස්ට ඔය වැඩේ කරන්න දෙන්න එපා කියලා. ඔයා නිතරම ඔය අරුස්ගේ ඔළුව කන්න. නැත්නම් ඔය බඩේ ඉන්න ළමයට හිමි දීපල තමයි දෙන්නටම බෙදලා දෙන්න වෙන්නේ. අනේ ඉතින් මේ ගෑණිගේ ෆ්ලෑන්ස්. ඒ අස්සේ ආත්මී ගැන තිදැස් සංදේශී එක කතා කර ඉන්නවා. හොරෙන් අහගෙන ඉන්න ඔලිවියා ඊළඟ ගේම් එකේ ඉත්ත විදිහට මේ ලං කරගන්න හදන්නේ අරුස්වනේ. හැබැයි අරුස් එක්ක නම් ගේම් ගහලා මේ පාර නම් ඔලිවියාට තමන්ගේ නිර්වතත් නැතිව තමයි යන්න වෙන්නේ. හරි දැන් පේසල ඇවිත් ඔෆිස් එක ඉස්සරහා කෑ ගහයිද? එහෙම මොනෝ සංදේශයට මොනවා වෙයිද? අරුස්ට පුළුවන් වෙයිද තිදස්ගේ දෝනිව අරගෙන පනින්ට? හරි අපි මේ දේවල් ඉදිරියේදී බලමු නේද? එහෙනම් හැමෝම ආයමත් මුණ ගැහෙනකල් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම් මං වගේ ආදරණීය වස්තු